අතන මට මේ ෆෑන් මෝටරයක් ආවා. ඔයාලා බලන්න මේ ෆෑන් එකේ මේ ඔක්කොම සත්තු බැඳලා කුඹලු වගේ බැඳලා මේ. දැන් ඕගොල්ලෝ අලුතෙන් ෆෑන් එකක් ගෙනාපු ගමන් මේ සිදුරට සෙලෝ ටේප් එකක්වත් අලවන්න වෙනවා. දැන් මේවා ඇත්තටම ගත්තොත් ගලවන්න බෑ. ඔක්කොම ඇනවල ඔළුව ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ස්ක්‍රූප්පණියන් වලට අහු වෙන්නේ නැහැ ඇත්තටම. ලොකු ස්ක්‍රූප්පණියක් දැම්මත් මේක අහු වෙන්නේ නැහැ. මේක ගලවන්න ඉතාම අසුරුයි. මට පෙන්වන්න ඕන කවුද මේ මෝටර ගත්තාම මෙන්න මේ වගේ කෑලි කැඩෙනවා. දැන් මේකෙත් බලන්න කැඩිලා ඒක අලුතෙන් දාන්න ඕනේ. ඒවා ගන්න තියෙන වෙලඳ පොලේ. අනිත් තමයි මේ මෝටර කාලයක් ගියාම ඔයගොල්ලෝ සර්විස් කරගන්න ඕනේ. ඕනම මෝටරයක් හොඳයිද බලන්නේ. මේ ඉස්සරහට පහළට මෙහෙම යනවා. ඉහළට පහළට යන්න බෑ. දැන් මේකේ පොඩි ප්ලේ එකක් තියෙනවා ඉහළට පහළට. ඒ කියන්නේ මෙහෙම යනවා ඕන වෙලාවක මෙහෙම යන්න බෑ. ඔය. ඒ කියන්නේ පොඩි ප්ලේ එකක් තියෙනවා. කියන්නේ මෙතන තියෙනවා බුෂ් දෙකක්. ඒ දෙක ගිහින් තියෙනවා. බුෂ් දෙක ගලවන්නත් මේ වයර් එක මෙතනින් තියෙන්නේ. කප් දෙයක් ඕන නම් ගහන්නත් පුළුවන් මට. නැත්තම් මේ බුෂ් දෙක ගහ ගන්නත් පුළුවන්. අන්න ඒක තමයි මට ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියන්න ඕනේ. එහෙනම් මේකට විශේෂයෙන් මේ වගේ වට අලුතෙන් ගත්තාම සෙලෝ ටේප් එකක් අලව ගන්න. දැන් මම මෝටරේ ගලවලා තියෙන්නේ මට ඕනකම තිබෙන්නේ මේ මෙන්න මේ බුෂ්. ඔයාලට පේනවද මෙන්න මෙතන බුෂ් දෙකක් තියෙනවා මේ බුෂ් වල මේ වටේ තියෙනවා කියනවා ඇත්තට නොපෙනෙන සියුම් සිදුරු. ඒකට අපි මේකට ඔයිල් දාපුවාම මේ මෝටරේ බර්මනේ මේ කැරගෙනට මේ සියුම් සිදුරු හරහා මේ ෂාෆ්ට් එකට ඔයිල් එනවා. එතකොට ඔයිල් ඇවිල්ලා තමයි මේ ෂාෆ්ට් එක ගෙවෙනවා ගොඩක් අඩුයි. දැන් මේ පේනවනේ මේ ෂාෆ්ට් එක ගොඩාක් ගිහිල්ලා තියෙන අතර පොඩි ප්ලේ එකකුත් තියෙනවා. මේක වැඩ කරනවා. එහෙනම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මාසායකට සැරයක්වත් මේක ගාලා මෙන්න මේ ආකාරයට මෙතන තියෙන ස්පොන්ජ් කෑල්ලක් එක පැත්ත. හොඳට ඔයිල් ටිකක් දාන්න මේ වටේට. මේ වගේ. දැන් මේක ගිහිල්ලා තියෙන. දැන් මට එකක් දාන්න මගේ ළඟ නැහැ ඇත්තටම දැන්. දැන් මෙතනක් තියෙනවා මේකෙත් ගිහිල්ලා තියෙන වටේම ඒ වටේ ස්පොන්ජ් එක නැහැ ඇත්තටම. පොඩ්ඩයි තියෙන්නේ මට මම දැම්ම ටිකක් මෙයාලට මේකත් දාගන්න ඕනේ. මේකටත් හොඳට දාගන්න ඕනේ. දාලා බලන්න. එතකොට කාලා. එතකොට මේකේ සියුම් සිදුරු ඔස්සේ ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? මේ ෂාෆ්ට් එකට ඔයිල් කාන්දු වෙනවා. ඔයිල් කාන්දු වල ඔයිල් වල තමයි ෂාෆ්ට් එක දුවන්නේ. එතකොට සෑහෙන කාලයක් මෝටරේ පුළුවන්. මේකේ කැපැසිටිත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක ඔරිජිනල් කොයිල් එක තව තියෙන්නේ. මේකේ දූවිලි එහෙම තියෙනවනම් අපිට හොඳට බ්‍රෂ් එකකින් සුද්ධ කරන්න ඕනේ. දැන් මේක නම් ඔරිජිනල් එක තාම ගිහින්නේ නැහැ. ඔයිල් ඔරිජිනල්ම කොයිල් එක තියෙන්නේ. මම හිතපු එකක් නෙමෙයි. මම හිතුවේ මේ මං ගාව තියෙන ෆෑන් එක මම හිතුවේ. එහෙනම් හොඳට සුද්ධ කරලා දාන්න ඕනේ. ඒකලා මේ හැම එකක්ම බේස් එක ෆෑන් පෙත් ඔක්කොම හොඳට මේ හොදන්න ඕනේ. එතකොට මේ ඔයගොල්ලන්ට මේ හොඳ ෆෑන් එකක් හදාගන්න. මේකෙත් බුෂ් දෙක පොඩ්ඩක් ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඉතින් මං ගාව දැන් ගහන්න දෙයක් නැහැ. මොකද අද නිවාඩු දවසින් දගෙන මේක හයි කරලා බලමු අපි කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මට දැනගන්න ඕනේ අනිවාර්යෙන් ගලවලා මෙන්න මේ බුෂ් එකේම වටේට ඔයිල් පොඩ්ඩක් දාගන්න. ඒ වගේම මෙන්න මේ වගේ තැන් වලට අනිවාර්යෙන් සෙලෝ ටේප් එකක් අලව ගන්න. දැන් මේකෙත් වෙලා තියෙන්නේ මේක ගලවන්න බෑ කඩන්න තමයි වෙන්නේ. කඩලා අලුත් එකක් දාන්න තමයි මේකට වෙන්නේ. නැත්තම් මේකට වටේ ටේප් ටිකක් ගහන්න තමයි වෙන්නේ. මම දැන් මේක ඇන ටික තද කරගෙන මෙන්න මේ ඇන තියෙනවනේ මේක තද කරලා මේ ෂාෆ්ට් එක හිර වුණොත් දැන් නම් හිර නෑ මම තද කර පිටිද මෙන්න මෙහෙම මෝටරේට හතර පැත්තට ගහලා ගහන්න. මොකද ඒක හතොට නිකම්ම ඇඩ්ජස්ට් වෙනවා. මොකද මේක ඔටෝ ඇඩ්ජස්ටබල් බුෂ් තියෙන හින්දා. දැන් මේක ඇත්තටම ටිකක් තදයි. අපි කරන්නේ මේ ගහලා මේක හදා ගන්නවා අපි. දැන් හරි. මොකද මේකේ බුෂ් එක පොඩ්ඩක් ගෙවිලා තියෙන්නේ. මොකද මේක ඉහළට පහළට යනවා. උඩට පහළට පොඩ්ඩක් ලාවට වගේ යනවා. දැන් හරි. දැන් ඊට පස්සේ අපි අනිත් කවර ඔක්කොම හයි කරලා බලමු. දැන් ඕනනම් අපිට මේකට සප්ලයි දීලා බලන්න පුළුවන්. නිකන් කැරගෙනවද කියලා බලමු. පොඩි සප්ලයි එකක් දීලා. ඔයගොල්ලන්ට පේන ඇති මෝටරේ කැරගෙනවා. පේන ඇති නේද ස්පීඩ් තියෙනවා. ඒ කියන්නේ මේක හරි. මේක ඇත්තටම මම ආයෙත් ඔෆ් කරලා පෙන්නන්න. ඔය මේක බ්ලේඩ් එක දාපුවම තමයි අපිට බලන්න වෙන්නේ කොහොමද කියලා කැරගෙන එක බලන්න. ඊට පස්සේ අපි ගත්තොත් මේ දෙපැත්තට මේ යන රොටර් කැඩිලා මේක මෙතනින් කැඩලා තියෙන මෙතන. මේකෙන් තමයි ෆෑන් එක දෙපැත්තට මෙහෙම යන්නේ. ඒතර ඒක කැඩලා හින්දා ඒකට අපි අලුත් එකක් දානවා. අලුත් එකක් කො මං ගන්න මේ පරණ එකක් තිබේ. දාද්දි මෙන්න මෙතන අපිට හොඳට අතු පාට හරි ග්‍රීස් ටිකක් ගා ගන්න වෙනවා. ඇතුළේ වීල් මේක ඇතුළේ වීල් ගලවලා ග්‍රීස් දානවා නම් ගොඩාක් හොඳයි. මේකෙත් ඇතුළේ වීල් ටිකක් තියෙනවා. එක මෙතන යන ටික ගලවලා ඒකටත් ග්‍රීස් දාගන්න. මෙතන යන ටික ගලවලා ඒකටත් ග්‍රීස් දාගන්න පුළුවන් නම් හොඳයි. දැන් මම ඒක ඇතුළත් ගලව ගත්තා. ඒක ඇතුළට හොඳට මම ග්‍රීස් ටිකක් දාගන්නවා. ඔකට ග්‍රීස් දාගන්න. ඉතින් අරකට නිකන් ඕනනම් තියෙන මෙතන සිදුරටත් ග්‍රීස් ටිකක් දාගන්න. ඊට පස්සේ අපිට මේක හයි කරගන්න පුළුවන්.
දැන් ඇත්තටම මම මේ ෆෑන් එක ඔක්කොම හයි කරලා ඉවරයි. හයි කරලා අපි බලමු කොහොමද කියලා. තියෙන මේකේ පොඩි සද්දයක් එනවා බුෂ් ගියේ එකේ. දැන් ඉතාලම හොඳින් වැඩ කරනවා. ඔයාලට පේනවා ඇති. ඒ හින්දා ඒ වගේම අපි ගත්තොත් මේක හොඳ හුලම් පාරක් එනවා. අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා රොටේට් වෙනවා දෙපැත්තට කැරකෙන එකත් ඉතාලම හොඳින් සිද්ධ වෙනවා. මොකද මේක මෙතනින් කැඩලා තිබ්බේ මේ. එන ඔක්කොම කැඩලා එන තව වලින් කැඩලා වෙන් වෙලා තිබ්බේ. ඒකත් අලුතෙන් දාලා දැන් ඔයාලට පේනවාද දෙපැත්ත හොඳට වැඩ කරනවා. මෙන්න දැන් කිසිම શબ્දයක් නැහැ. නමුත් මේ ඔරිජිනල් බ්ලේඩ් එක නෙමෙයි මේක තිබ්බේ. මේකට ඔරිජිනල් බ්ලේඩ් එකක් දාලා බුෂ් දෙක ගහලා අරනම් කැපැසිටර් එක දාලා තමයි මේක යවන්න ඕනේ. මම දැනට తాවකාලික මේ විදිහට හදලා ඔයාලන්ට වීඩියෝ එක අදින්න. අනිවාර්යෙන් මේකේ පිටිපස්සේ ඇන ගත්තාම ඔයාලට පේනති මේ ඇන එකක්වත් ගලවන්න බෑ. ඒකට අනිවාර්යෙන් සෙලෝ ටේප් පලව ගන්න ඕනේ. හරි මම දුමින්ද කුලසූරිය.